මම ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමතිවරයා ලෙස අවුරුද්දක් විතර කටයුතු කරා. ඒ කටයුතු කරපු කාලය තුල විශේෂයෙන් මා පිළිබඳව නොතිබුණු බොහෝ චෝදනා ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයෙක් ලෙස ඒ ගතම බොහෝ කරුණු කාරණා කියන්න පටන් ගත්තා. මම හිතන්නේ මම කියන්න කැමති දේ තමයි හැම විශේෂයෙන් අපි රටක් ලෙස ඇතිතරම් ලේහලා තිබෙන රටක්. අපි ඇතිතරම් ගහමරාගෙන තිබෙනවා. මම හිතන්නේ මේ රටේ ඉන්න සියලුම පුරවැසියන් සිංහල දෙමළ මුස්ලිම් කියන ભેදයකින් තොරව ආගමික ભેදයකින් තොරව අපි හැම කෙනාටම උමලා තිබෙන දේ තමයි විශේෂයෙන් සාමය. ඒ සාමය අපි හැම කෙනාටම අවශ්‍යයි. අපි දන්නවා ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය තුලත් තිබෙන්නේ වෛරයෙන් වෛරේ නොසන්සිදේ කියන එක. විශේෂයෙන් උත්තර දීම හරහා සමහරු නගන ප්‍රශ්නවලට උත්තර දීම තුලින් මම හිතන්නේ තව තවත් මේ රට තුල වෛරය ඇති කළ යුතු නැහැ. ඒ නිසා මම හිතනවා විශේෂයෙන් අපි සත්‍යවාදීව මේ දේශපාලනය තුල යෙදෙන්න ඕන කියන කාරණාව. අපි සෑම විටම ආගමික නායකයන් ලෙසත් දේශපාලන නායකයන් ලෙසත් ඒ වගේම ශ්‍රී ලාංකිකයන් ලෙසත් හැම විටම උත්සාහ දැරිය යුත්තේ ජනතාවගේ මනස සුවපත් කරන්න මිසක් අවුලවන්නවත් ගිනි තියන්නවත් නැති කරන්නවත් නෙවන වගේ පැහැදිලිව කියන්න කැමති. ඒ නිසා අපි හැම විටම විශේෂයෙන් මතක් කරන කැමති 2013 14 අලුත්ගම ගිනි ගන්න කොටත් දිගන ගිනි ගන්න කොටත් ඒ වගේම රටේ විවිධ තැන් ගිනි ගන්න කොටත් ජාතික ජනබලවේගයේ ලෙස ජනතාවට අපි කිව්වේ දේ තමයි එදා ඒ දේශපාලනය හැමදාම ජනතාව අතර බෙදීම ඇති කරන්න කටයුතු කරන විට ජනතාව අතර ભેද බින්න ඇති කරන්න කටයුතු කරන විට අපි වේදිකාගත වෙලා මේ රටේ ආදරණීය මිනිස්සුන්ට කිව්වේ අපි මිනිස්සු කියන පණිවිඩය අපි හැමතැනටම අරන් ගියා. අපි හැමතැනටම අපි මිනිස්සු කියන පණිවිඩය අරන් ගියා. අපි විවිධ ධර්මයන් තුල පවතින්න පුළුවන්. අපිට විවිධ දර්ශනයන් පවතින්න පුළුවන්. ඒ නිසා ගිනි තියන එක හරි පහසුයි. හැබැයි සුවපත් කරන එක නිවන එක ඒක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා අපි මේ අවුරුද්දක් තුල ඒ ජාතිවාදයේ පරාජය කර තිබෙනවා. අපි ආරාධනා කරනවා එකතු වෙලා ඒ ජාතිවාදයේ පරද්දලා රට තුල සාමය ගොඩනගලා මේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපි හැම කෙනාම එකතු වෙලා වැඩ කරමු. අද ගෙනන පනතත් මම හිතන්නේ මේ රටේ ශ්‍රී ලාංකික පීඩා විඳින පුරවැසියන්ට සහනයක් රැගෙනෙන විශේෂ පනතක් ලෙස මට කියන්න පුළුවන්. හැම විටම ඒ සියලු දෙනාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්, පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදමු. ඒ වෙනුවෙන් එකතුමු කියලා ආරාධනා ස්තුතිවන්ත වෙනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි. ස්තුතිය ඔබතුමන්ට.